ආයුබෝව වේවා සුබ දවසක්. ඉතින් අද 2026 අප්‍රේල් මාසේ 14 වෙනිදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දවස. සාමය සතුට සපිරි සෞභාග්‍යමත් සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම මල්ලි මොකද උගරට එන්නේ? කකා ඉන්න ගමන් දැන් මේ වීඩියෝ එකක් කරන්න මතක් වෙන්නේ. හරිද? බත් එකෙන් භාගයක් කාලි වෙරයි මේ ඉතුරු භාගෙ තියෙන්නේ. මේ පේනවද? බත් එකක් ගෙනාවා අද කුවේට් එකේ බත් එකක මිල දිනාර 1.750යි. හොඳයි රසල තියෙනවා. බොන්චි පරිප්පු මාළු ඇඹුල් තියල් කජු මද ග්‍රීන් පීස් කිරට අල තෙල් දාලා මේ පපඩම් පැකට් එකක් තියෙනවා. මෙන්න ඒකට මිරිස් බැදලා පොඩි කරලා පරපිංචයමත් බැදලා දාලා තින්නේ. බත් කාලා කට සැරනම් කන්න මෙන්න වගේ චූට්ටක් පොඩි අයිටම් මේකත් දීලා තියෙන. මේක වටලප්පන්ද ක්‍රීම් කරවලක් දන්නේ මේ දැන් මේ බත් එක භාගයක් කනකොට තමයි මට වීඩියෝ එකක් කරන්න මතක් වුණේ. ඉතින් මේ බත් එක සඳහා සාදර සමාදර අනුග්‍රහය දක්වපු කට්ටියට ගොඩක් ස්තුතියි. ඉතින් අපි හැමදාම අවුරුදු දවසට මේ අපේ ඔය ගෙදර ඉන්න කට්ටියත් එකතු වෙලා කෑම එකක් එම ගෙහල්ලා කනවා. ගෙදර ඉන්න ගෘහසේවිකාවන් දෙන්නයි. එතකොට රියදුරයි දුවානේ වැඩ කරන කෙනා. ඉතින් ඒක ජනවාරි 1 වෙනිදාට නෝම්බි අවුරුදු දවසට, එතකොට සිංහල අලුත් අවුරුද්දට ඒ වගේ දේවල් වලට කරනවා. ඉතින් අදත් ඉතින් එහෙම කෑම එකක් හම්බ වුණා. ඒක තමයි දැන් මේ කන්නේ. හරිද? ඉතින් ඇත්තටම කෑම එක නම් රසයි. බොන්චි එක පොඩ්ඩක් හොඳ ගානට තියෙනවා. ආසම ගානට තියෙනවා. නිකන් අර ජොට්ටා විකන වැඩිය තියෙනවා. පරිප්පුයමත් මේතර තම්බලා තෙල් දාලා මාළු ඇඹුල් තියල් එක දැන් පට්ටම. හරිද? වැටුණාත් එක පොඩ්ඩක්. ඉතින් මෙච්චර තමයි ඉතුරු වෙන්නේ. ආයි වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි අවුරුදු. ගෙදර ලංකාවේ කෙනෙක් හිටියා නම් තමන්ගේ කාමරේ වියා ගන්න පුළුවන් කමක් තියුණා නම් ඉතින් කිරිබත් යාලක් හදාගෙන කන්න ඇති. දැන් ලංකාවේ ගෘහසේවිකාවක් හිටියා නම් ඉතින් කිරිබත් ටිකක් හදලා නේද කන්න දෙන්න ඇති. ඉතින් එහෙම නැති කල්ටියට අදත් ඉතින් ඔය කිරිබත් නෙවෙයි ජිබන් කෑල්ලේ චපාතියකේ පිට තමයි. ඉතින් මේ මෙහෙම කාලා දාන්නේ ලෝකෙට පේන්න පම්පොරි ගහන්න නෙවෙයි. මේ බත් එක ඇතුලේ ලොකු කතා තියෙනවා දන්නවද? මට පෙදික රටවල් වල වැඩ කරන ගෘහසේවක රියදුරන්ගේ සහ ගෘහසේවිකාවන්ගේ ජීවිත කතා ඇතුලේ සැඟවිච්ච කතා ගොඩක් තියෙනවා. අදටත් මේ විදිහට කෑම එකක් තමන්ගේ ගෙදරට ගෙන්න ගන්න බැරි ගෘහසේවිකාව ගොඩක් ඇති. මොකද සල්ලි තිබුණත් සමහරුන්ට ගෙන්න ගන්න බැරි කමක් තියෙනවා. සමහරු කැමති නෑ දන්නවද? ඒ හින්දා ඉතින් අවුරුදු සමරන්න ලංකාවටම යන්න වෙන ගොඩක් කට්ටියට. හෙළ රසයෙන් බත් එකක් ගෙනල්ලා කෑවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කෑම එකේ අඩුපාඩු මොනවද තියෙනවා නම් කියලා. මට නම් ඉතින් වරදක් නැහැ. මට නම් ඉතින් හොඳයි. මේ රසට තියෙනවා. මට හොඳ වුණාට ඕගොල්ලන්ට කොහොමද දන්නේ?
ඔන්න ඕක තමයි පුතේ ජීවිතේ. ඇත්තටම මේ සමහරුන්ගේ ජීවිත කතාවල හරි අමුතු දේවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටේ ඉන්නකොට ජනවාරි 1 වෙනිදාවක් කියන්නේ හිතේ සතුට නැති දවසක්. එහෙම නේද? එතකොට අප්‍රේල් අවුරුදු දවසට ඒත් නෑ තමයි. කොහෙන් හරි කුණ්ඩවාලයක් එන්නේ නැද්ද ඇඟට? එනවනේ. නැති ප්‍රශ්නයක් හරි එනවනේ. එහෙම තමයි ඉතින්. මොන දේවල් තිබුණත් අවසානයේට අපි යනකොට අර යන්නේ කරපු හොඳ නරක විතරයි. දන්නවද? ඒ හින්දා 2026 අවුරුද්දේ අප්‍රේල් 14 මේ වීඩියෝ එක දාන්නේ මෙතන ඉඳගෙන 2027 අවුරුද්දේ මොන වේද කියලා දන්නේ නැහැ. මොනවා වුණත් හොඳ දේවල් කරන්න ඕනේ. හොඳ දේවල් දකින්න ඕනේ. ඉතින් තව කෙනෙක්ව කපන්න එපා. තව කෙනෙකුට ලෑස්තියෙන් ඒවා මුත් කරන්න. මොකද YouTube එකක් කියන්නේ හරි අමාරුවෙන් හදාගෙන උඩට එන්න හදන ගමනක්නේ. ඒ හින්දා ඉතින් මට කරපු දේ තව කෙනෙකුට කරන්න එපා. අද අවුරුද්ද දවසේ හැමෝටම කියන්න තියෙන එච්චරයි. අපි අපේ ආරම්භන වෙනුවෙන් වැඩ කරමු. තව කෙනෙකුට දෙයක් නැති කරන විදියට වැඩක් කරන්න එපා. මොකද ඒක තව කෙනෙකුට මේ දැන් කරන කෙනාට ඒක සතුටක් වුණාට මේ තව කෙනෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්. ඒක දුක. අද කෑම එක එහෙම වෙලාවට ගෙනත් දුන්නද? අද බලා ගන්න පුළුවන්. TikTok එකේ වීඩියෝ දෙක තුනක් නේද? දැන් ඔය කඩවල් ඒ කියන්නේ ඇත්ත මේ ඔගේ එක පැත්තක් නේ දෙපැත්තක් තුන් පැත්තක් තියෙනවා. මේ ඔය අපි දැන් කෝල් කරලා කැමරා ගේන්න කිව්වට ඔය ගේන කතාව ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා. සමහර ලොකේෂන් එක දෙනවා. ඒ ලොකේෂන් එකට එන්න බෑ. ලොකේෂන් එක දෙන්නේ වෙන තැනක්, පෙන්වන්න වෙන තැනක්. එහෙම දේවල් එනවා. සමහර නම් ඉතින් එන්නම් කියලා එතකන් කඩේ ළඟ එහෙනම් බරු කෙනෙක්ට දෙනවා. ආගම එක තමයි මේක. කජුමල් නියමයි. ඇත්තට කෑම කරන රසයි. නියමයි තියෙනවා. මට නියමට දෙවුණාට තව කෙනෙකුට මෙලෝ රහක් නැහැ කියන්නත් පුළුවන් ඉතින්. මගේ කට දිව බඩ වගේ නේ තව කෙනෙක් කෙනෙක්. කේල් කොලේ හලා ගන්න ඕනේ. මොකද කේල් කොලේ යටට බත් ගිහිල්ලා.
ඔයාලා ගෙවල් වලින් එහෙම කතා කරාද? පවුලේ සහෝදරයම කතා කරා. හැමදාම කියන්නේ වාසියට ඉන්න කට්ටිය වයින් කරන්න. වාසියට. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. විනාඩි 11ක් විතර ගියා වීඩියෝ එකේ. ඉතින් එහෙනම් ඉතින් බුස්සාරණා හැමෝටම